ඔයාගේ Android ෆෝන් එකේ තියෙන ෆයිල්ස්, වීඩියෝස්, ෆොටෝස් and audio clips ඔයාගේ Windows PC එකට දාගන්න ඕනිද? First of all මගේ channel එක subscribe කරලා මේ වීඩියෝ එකට like එකක් දාන්න. ඔව් ඔයාට ඒක කරන්න පුළුවන්. මේ ප්‍රශ්නෙට අපිට solution ඕනි තරම් හොයාගන්න පුළුවන්. but මම අද ගෙනල්ලා තියෙන solution එක, ඒ කියන්නේ මම අද file transfer කරන solution එක ඔයාගේ Android phone එකේ inbuilt එන software එක. ඒ තමයි Quick Share. so අපිට Quick Share use කරලා easily ඔයාගේ Android phone එකයි Windows PC එකයි අතර data transfer කරගන්න පුළුවන්. මම මේ software එකේ plus point එකක් කියන්නම්. අපිට මේ data transfer කරන process එක full wirelessly කරගන්න පුළුවන්. so අපි දැන් බලමු මේ software එක use කරන්නේ කොහොමද කියලා. ඔයාගේ Android phone එකේ control panel එක open කරගන්න. ඒ කියන්නේ උඩින් ඉඳන් පල්ලෙහාට slide කරන්න. එතකොට ඔයාට එහාට මෙහාට කරලා බලන්න පුළුවන් ඔයාගේ control panel එකේ Quick Share කියලා option එකක් දීලා තියෙනවා කියලා. ගොඩක් Android phone වල Quick Share option එක එනවා. but සමහර phone වල මේ Quick Share කියන option එක එන්නේ නැහැ. don't worry. Quick Share නැති phone එකෙන් ඔයාගේ Windows PC එකට file transfer කරන්න පුළුවන් විදිය මම ඉක්මනටම කියනවා. අපි දැන් ඔයාගේ Windows PC එකට browser එකකින් Quick Share install කරගමු. මේකට මම use කරන්නේ Brave browser එක. ඔයාගේ web browser එක open කරගන්න. මම දැන් මගේ Brave web browser එක open කරගන්නවා. මම මේක search bar එකේ Quick Share Windows කියලා share එකක් දාගන්නවා. search එකක් දාගන්නවා. Quick Share Windows කියලා search එකක් දාගන්නවා. ඊට පස්සේ searching result වල එන දෙවෙනි searching result එකකින් යනවා. ඔයා මේ Quick Share setup එක install කරන වැඩේ Microsoft Store එකකින් කරන්න එපා. මොකද ඔයාට error එකක් එන්න පුළුවන්. මං install කරද්දි මට error එකක් ආවා. ඔයා website එකකින් install කරගන්න. මේ විදියට අපිට website එකේ මැද download icon එකක් තියෙනවා. ඒක click කරන් පස්සේ ඔයාට setup එක download වෙනවා. setup එක install කරන file එක download වෙනවා. මේක ඔයාට download කරගන්න අනිවාර්යෙන් internet connection එකක් තියෙන්න ඕනේ. මේ විදිහට අපි install කරන file එක දැන් download කරගන්නවා. ඊට පස්සේ දැන් මම මේ විදිහේ මම download කරපු file එක open කරගන්නවා. ඊට පස්සේ ඔයාට මේ වගේ interface එකක් එක්ක ඔයාගේ Quick Share install වෙන process එක වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ මම දැන් මේ විදියට මම ඩවුන්ලෝඩ් කරපු ෆයිල් එක ඕපන් කරගන්නවා. ඊට පස්සේ ඔයාට මේ වගේ ඉන්ටර්ෆේස් එකක් එක්ක ඔයාගේ Quick Share install වෙන process එක වෙන්න පටන් ගන්නවා. ඔයාගේ software එක install වෙලා ඉවරුනන් පස්සේ ඔයාගේ මේ විදියට ඔයාගේ software එකේ install වෙන interface එක අයින් වෙලා යනවා. ඊට පස්සේ ඔයාගේ Windows එකට ගිහින් ඒ කියන්නේ Windows එකේ search කරලා බලන්න Quick Share කියලා. ඊට පස්සේ ඔයාගේ software එක මේ විදියට පෙන්වන්න පුළුවන්. ඉතින් දැන් software එක install වෙලා ඉවරයි. ඉතින් එහාට තියෙන අපිට software එක open කරගන්න sign up වෙන්න එපා. sign up වෙන්න නැතුව ඔයාට Quick Share software එක use කරන්න පුළුවන්. අපි දැන් බලමු මේ install කරගත්තු Quick Share software එක use කරලා කොහොමද වගේ Android phone එකයි Windows PC එකයි අතර file transfer කරගන්නේ කියලා. වගේ Windows machine එකේ Quick Share software එක වගේම වගේ phone එකේ Quick Share software එක open කරගෙන වගේ phone එකකින් file එක transfer කරන්න ඕන නම් send කියන එකට ගිහිල්ලා ඔයාලා send කරන file එක select කරලා ඊට පස්සේ ඒක ඔයාගේ machine එක මෙතන යට පෙන්වනවා මේ විදියට. යට කියන්නේ යට පැත්තේ මේ ඔයාගේ screen එකේ පේන විදියට ඒක click කරලා ඔයාගේ machine එකේ accept කරන්න message එකක් පෙන්නයි. අන්න ඒක accept කරලා පුළුවන් ඔයාට ඔයාගේ file එක ලේසියෙන්ම ඔයාගේ machine එකට transfer කරගන්න. ඔයාට ඔයාගේ Windows PC එකේ තියෙන
ඩේටා එකක් ඔයාගේ ෆෝන් එකට ට්‍රාන්ස්ෆර් කරගන්න ඕන නම් සරල දෙයක් කරන්න තියෙන්නේ ඔයාගේ PC එකේ quick share එක ඕපන් කරගන්න. ඒකට ඔයාලට මේ වගේ ඉන්ටර්ෆේස් එකක් පෙයි. ඒකට ඔයාලට share කරන්න ඕන ෆයිල් එක drag and drop කරන්න. ඊට පස්සේ ඔයාගේ ෆෝන් එකේ Bluetooth ඒ වගේම Wi-Fi ඒ වගේ දේවල් on කරන්න ඕන. ඒ on කරන්න ඕන. ඔයාගේ PC එකෙත් මේ on කරලා තියෙන්න ඕන. මට කලින් කියන්න අමතකුණා. ඊට පස්සේ ඔයාගේ ෆෝන් එකේ quick share එකට ඕපන් කරගන්න. ඊට පස්සේ ඔයාලට මේ වගේ පොප් එකක් පෙන්වනවා. ඒ පොප් එක ඔයාලට accept කරලා ඔයාගේ PC එකේ තියෙන data එකක් ඔයාගේ ෆෝන් එකට transfer කරගන්න පුළුවන්. අදගෙන වීඩියෝ හොඳයි නම් මගේ channel එක subscribe කරලා මේ වීඩියෝ එක like එකක් දාලා යන්න අමතක කරන්න එපා. Goodbye.